තියෙන්නේ නුවරඑළිය කිලෝමීටර 158ක් ආවා. මම ෆිල්ම් එක ෂූට් කරන තැනට ආවා. ඊට වැඩිය වාහනයට වැදුණා මචං. අර දින්න මචං ෂූට් කරන විදිය. මේ හයර් එකට කිලෝමීටර 405ක් වැඩිලා තිබ්බා මචං. අපි බලමු අපේ ගාන කීයක් වෙයිද කියලා. Hi guys, welcome to Kadia Travels. ඉතින් මචං ඔන්න TikTok මුලින්ම පටන් ගත්තා. ඔන්න TikTok පටන් ගත්තාට පස්සේ TikTok එකට වීඩියෝ දැම්මා 4-5ක්. ඉතින් වෝනින් ආවා, බෑන් වෙනවා කියලා ආවා. ඉතින් මචං මම ඒව බැලුවේ නෑ. ඔන්න මං හිතාගත්තා YouTube පටන් ගන්නවා කියලා. ඔන්න මගේ පළවෙනිම වීඩියෝ එක මචං මේ හයර් එකේ YouTube එකට දාන. ඉතින් මචං මට අද යන්න තියෙන්නේ නුවරඑළිය. මේක මචං up and down හයර් එකක් මචං. මේක මචං මම දැන් යන්නේ අද හරියටම 19 වෙනිදා. ඒ කියන්නේ මචං මම 19 වෙනිදා යන්නේ. මට හයර් එක ගන්න තියෙන්නේ රෑ 9 මාට. ෆිල්ම් එකක් ෂූට් කරනවා මචං නුවරඑළියේ. ඒකට තමයි යන්න තියෙන්නේ. මොකද මං දන්න ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. එයාගේ වැඩ අපි ගිහිල්ලා බලමු මචං මේ හයර් එකට මට කීයක් හම්බ වෙනවද? ඊට පස්සේ මට කොච්චර ලාවක් ඉන්න වෙයිද? එතනින් පස්සේ මචං මට කන්න බොන්න දෙනවා. ඊට පස්සේ කොච්චර ආතල්ද මේ හයර් යන එක හැමදේම මචං මේ වීඩියෝ එකෙන් තියෙනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම මචං මෙතන දැන් කටු 4යි තියෙන්නේ. ෆුල් ටැංක් කරගමු අපි ගිහිල්ලා. අනිත් එක තමයි මම වත්තල ඉන්න නිසා මම කලින් ආවා පික්මි ටිකක් දාගෙන පොල්ගස්සෝ පිටින් තමයි ආව ගන්න තියෙන්නේ. ඉතින් 9 මාට ගන්න ඕනේ. ඉතින් 9 මාට අරගෙන කෙලින්ම අපි නුවරඑළිය යනවා. ඊට පස්සේ හෙට උදේට ෂූට් එක තියෙනවා කියලා කිව්වා. ඒතකොට හෙට උදේ ෂූට් එක තිබ්බට පස්සේ ෂූට් එක ඉවරුනාට පස්සේ හෙට රැයට තමයි මචං මට එන්න තියෙන්නේ. අපි බලමු මේ ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අනිත් එක තමයි දිගටම මම වීඩියෝ දානවා මචං. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා මගේ channel එක subscribe කරලා ඉන්න. ඉතින් අපි වීඩියෝ එකට ඔන්න මචං අපි IOC set එකට ආව තෙල් ගහගන්න. කටු 4යි තියෙන්නේ. කටු 10ක් කරගන්න ඕනේ. full tank කරගන්න ඕනේ. අයි full tank ගන්නවා. 5002ක් වැටුණා. 5002ක් කියන ලීටර මචං වෙලා තිනවා ලීටර 16ක් වැදුණා. ඉතින් මචං මං ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ පිකප් කරගන්න මිහිරයියව. ඉතින් මුලින්ම අපි මේක 0 කරගමු මෙතන. උතර 0 කරගත්තා. වලට පේනවා 0 කරගත්තා. දැන් වෙලාව 9:37යි වෙලා පොඩ්ඩක් යා පරක් වෙනවා කියලා කිව්වා. යා ෂූටින් එකකට ගිහිල්ලා ආවේ. අර මල්ලි නිදිමත නෑ මම පොල් නිදිමත. ඒ මොනාරි ආවු විනාඩි 5ක් කරලා අයින් නවත්තන ඔච්චරයි. ඒක තමයි. ඒ ඔව්. මම හරි කන්න මිහිරයි මගේ. ඔව් මං අතරනේ නවත්තන් හිටියේ. ඒක නා බලන් හිටියා. මට මතක නිකන් එතන ගත්තා වගේ. ඒකයි උනේ. ඔව් දැන් ගෝල් කළා. හට ආපු වහනේද මං ගෝල්. නෑ නේ ඒගොල්ලෝ හොයන්නේ කොහොමද? හොයනවා නේද රෑ. ඔව්නේ. අවුලන්නේ. හරි. ඉතින් මචං අපි එන ගමන් පාන්දර 1ට විතර ආප්ප කන්න ආප්ප කඩේක නැවැත්තුවා. දැන් ඉතින් ආප්ප කාලා කරලා ඔක්කොම ඉවරලා ඉතින් දැන් ඉතින් ආයෙත් යනවා ඉතින් නුවරඑළිය පැත්තටම. දැන් ඉතින් මචං වෙලාව පාන්දර 2යි. ඔන්න මචං ලොකේෂන් එකට ආවා. ගේට් එක ඇරලා ඇතුළට දාන්න ඕනේ. කිලෝමීටර 158ක් ආවා. අම්මෝ අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. good morning හැමෝටම. අද පාන්දර තමයි ආවේ 3යි ගානකට ආවේ 3යි කාලට ආරි 3:20ට ආරි. ඉතින් දැන් වෙලාව 8:41යි. ඉතින් මං ආවට පස්සේ විනාඩි 10ක් යන්න කලින් අනිත් පැත්තට නිදාගත්තා. වට ඒ තරම් කියන්නේ නිදිමත තිබ්බේ. ඉතින් අද අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් මේ ෆිල්ම් එකක් වල ෆිල්ම් එකක් නෙවලු මම එද්දි දැනගත්තේ මේක මේ ටෙලිග්‍රාම එකක් මචං මේ ලබන මාසේ හිරුවේගේ යන. ඉතින් ඒකේ ෂූටින් වලට තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. මංට ෆිල්ම් එකක් තමයි මුලින්ම කිව්වේ. ෆිල්ම් එකේ වැඩ වලට තියෙන ලබන සතිය කියලා කිව්වා. ඉතින් මචං දැන් අපි නැගිටලා ඉලියලා තියෙන්නේ මචං දැන් 8යි ගානක් මේ එළිය මේ සීතලයි ගොඩක්. බලමු රූම් එකෙන් එළියට ගිහිල්ලා මොකද තත්ති කියලා. මේක තමයි මචං අපි ඉන්න හොටල් එක. මේ පැත්තේ ගියක් හදාගෙන ඉන්න ඕනේ. නේද? ඔව් ඒ ඉන්න කියන්නේ සදාටම නෙමෙයි අර ආතල් එකට වගේ. මම ෆිල්ම් එක ෂූට් කරන තැනට ආවා. ඊට වැඩිය වාහනයට වැදුණා මචං. මේක පල්ලෙහාට දාන්න කියලා බලමු. හලෝ මල්ලි. ඉතින් කොහමද? වැදුණානේ එක පාටි යට. ඔව් ඩොග් ගෑවා. කොහෙද? මේ මෙතන. මොකක් වැදුනද මන් දන්නේ නැහැ. යට මේක මේ ස්කිප් ප්ලේට් එකක වැදින්නේ. බුනට් එකේ වැදුනට මොකක් මම මේ කල්පනා කරා. අර දින්න මචං ෂූට් කරන විදිය.
මචං ෂූට් එක කරන ගමන් ඉතින් මමත් ඉතින් ෂූට් එක බල ඉන්නේ. ඉතින් මචං ඔන්න ඕක තමයි කන්න තියෙන්නේ. ඉතින් කන්න ආවා සුපිරි කෑම. වැඩි කන්නේ නැහැ. මොකද තව තිබ්බ જાති දෙකක් තුනක්. මම ඉතින් මේ ටික කන ටික බෙදාගත්තා. ඉතින් guys ෂූට් එක ඉවරයි. කනත් ඒ ෂූට් එක ඔක්කොම ඉවරයි. දැන් අපි පිටත් වෙන්න යන්නේ. ඒකනේ අම්මා දැන් පිටත් වෙන්න යන්නේ. දැන් බලමු. අම්මා ඉතින් මචං දැන් කිලෝමීටර 192ක් දුවලා තියෙනවා මේ වෙද්දි මචං. හරිද? කිලෝමීටර 192ක් දුවලා තියෙනවා. අපි බලමු ගිහිල්ලා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඊයේ ආවේ රෑ 9 මාට. දැන් වෙලාව 6:31යි. ඊරය ඉන්නෝ. ඔක්කොම ෂූටින් ඉවරයි අද දවසේ. ඉතින් මචං මාර්තු 7 තමයි මේ ටෙලිග්‍රෑම් එක ටෙලිකාස්ට් වෙන්නේ හිරු ටීවී එකේ. ඉතින් මචං මම නුවරඑළිය හයර් එකක් ගියා. ඉතින් මචං ඒ හයර් එකට කිලෝමීටර 405ක් වැඩිලා තිබ්බා මචං. මෙතන 400 මේ 8ක් තියෙන්නේ මචං. මේ මං පාරට ඇවිල්ලා පොඩ්ඩක් වීඩියෝ කරන්නේ. ඒකයි මචං එතකොට දැන් වෙලාව 12:10යි. 12:10 කියන්නේ මචං මම ඊයේ නෙමෙයි පෙරේදා මචං ගියේ. මොකද දැන් 12 පෙන්නට පස්සේ ඊයේ නෑ පෙරේදා ගියේ. එතකොට මචං මට ඔක්කොම කාලේ ගියා මචං පැය 26ක්. ඉතින් අනිත් එක තමයි මං කිලෝමීටරයකට මචං මේක ඉල්ලුවේ රුපියල් 80 ගානේ. ඉතින් 80 ගානේ මට 405ක් වෙරලා තිබ්බා. ඉතින් ඔක්කොම මචං ගාන වෙරලා තිබ්බා 32යි 400ක්. ඒ වුණාට මම ඉල්ලුවේ 32යි. මොකද මචං මේක මචං ටෙලිග්‍රෑම් එකක් මචං. ඉතින් මේකේ මචං දිගටම වැඩ තියෙනවා මට. ඉතින් සාමාන්‍යයෙන් නුවරඑළිය මචං මට මාසෙට 4 පාරක් විතර යන්න සෙට් වෙනවා මචං. ඉතින් ඒ නිසා ලොකු ගණන් මට ඉල්ලලා මේ හයර් කඩා ගන්න බෑ. මේක මචං මට පාඩුවක් නෑ. මොකද පැය 26ක් ඇතුළත මචං 32000ක් හොයනවා කියන්නේ මචං ඇත්තටම පාඩුවක් නෑ. ඒකට හේතුව මචං බලහම් මෙතන තෙල් කඩු තියෙනවා මචං හරියටම මේ 3ක්. ඒ කියන්නේ තෙල් කඩු 3ක් තියෙනවා කියන්නේ මෙතන මචං රුපියල් 2000ක් විතර තව තෙල් ඉතුරු වෙලා තියෙනවා. මම මේක ෆුල් ටැංක් කරගෙන ගියේ. ඒතර ෆුල් ටැංක් වදින්නේ මචං රුපියල් 8000ක වගේ. ඒතර තව රුපියල් 2000ක් විතර තෙල් තියෙනවා කියන්නේ මට රුපියල් 6000යි මචං මේ හයර් එකට ගිහිල්ලා තියෙන්නේ තෙල්. ඉතින් පට්ට ලාභයි. මොකද ඒ රුපියල් 6000ක් තෙල් වලට අයින් කරත් මචං එතකොට මට 26000ක් ලාභය තියෙනවා. ඒතර 26000න් 6000ක් අයින් කරමුකෝ වාහනේට. ඒත් මචං 20ක් මට ලාභය තියෙනවා. මේ හයර් එක කිසිම පාඩුවක් නැහැ. ඉතින් මේ වගේ තව ඉස්සරහට මම හොඳ වීඩියෝ ටිකක් දානවා. පික්මි, ඌබා, කැන්ගරු හැමදේම දුවනේවා. කොහොමද ෆුල් ටයිම් දුවාම කීයක් හොයන්න බල හැමදේම දානවා. ඉතින් මචං මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව ඉස්සරහට ගේන වීඩියෝ මීට වැඩි සුපිරි වෙයි. ඉතින් මචං මේ වීඩියෝ එක ඇත්තටම කියනවා හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මචං. මේක ලාභයිද මට පාඩුයිද කියලා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ස්තුතියි.